සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. හොඳයි, මේ ස්ථානයට වැඩමවා වැඩහිඳ වදාරන පූජනීය ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්වතුනි පින්වතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ මේ ගොඩවෙල මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයට මේ සුමధుර ධර්ම දේශනය සංවිධානය කරන්නේ ගොඩවෙල මහා විද්‍යාලයේ ගොඩවෙල උදාර අවමංගල්‍යාධාර සමිතිය, හුංගහයහය නුගසෙවන සුබ සාධන සංගමය, ප්‍රදේශවාසී තරුණ පිරිස, ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව. අරමුණ තමයි ආය කතන්දර දෙකක් නැහැ, ප්‍රදේශවාසීන්ට ධර්මය අවබෝධ කරවීම. ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීම. හරි විශිෂ්ට කටයුත්තක් තියෙනවා මේ අවුරුද්දේ උසස් පෙළ ලියන අපේ සිසු දරුදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම. අපි සියලු දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු උසස් පෙළ ලියන සියලුම ගොඩවෙල විද්‍යාලයේ දරුවන්ට විශිෂ්ට අයුරින් මේ විභාගයට මුහුණ දීමට හැකියාව ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, උතුම් වූ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ මේ මාතර බන්ධනාගාරයේ අපේ නිලධාරීතුමන්, අපේ රුචිර මහත්මයා, අපේ රුචිර අයියා, එතුමාගේ සම්බන්ධීකරණය මත මේ සිද්ධ කරන පින්කම බොහොම පිළිවෙලයි, හරි පිරිසිදුයි, සියල්ල බොහොම සංවිධානාත්මකයි. මම මේ අනිත් ඒවා එහෙම නැහැ කියලා කියනව නෙමෙයි, හොඳයි. අනිත් ඒවාත් හොඳයි, මේකත් හොඳයි. මේ වගේ අවස්ථාවක් පින්නතුනේ සංසාරේ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මේ වගේ අවස්ථාවක් සංසාරේ උදා වෙන්නේ බොහොම කාලෙකින්. ඒ කියන්නේ දැන් ඔය බණ අහන එක නෙමේ තියෙන අරුමේ. පින්නතුනේ බණ අහන්න මිනිස්සු වෙලාම උපදින්න බෑ. ඔකනේ තියෙන ප්‍රශ්නේ. නැත්නම් බල්ලොන්ටත් නොවැහෙනවද? බණ අහන්න මිනිස්සු වෙලාම උපදින්න ඕනේ. දැන් ඉපදිලා ඉන්නවනේ. පින්නතුනේ තවත් අරුමයක් තියෙනවා. මේක ඇහුණටම මදි. මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඕන තරම් ඉතිහාසෙ තියෙනවා. එනදනේ කොච්චර සත්තු මේ ධර්මය අහලා මේ ධර්ම රුචිය කියන එක, මේ රතිය කියන එක ලේසි පහසු නෑ. මේක තේරුම් අරගෙන මිනිස්සු නිවන් යනවා සේම සත්තු මේ ශබ්ද මාත්‍ර ඇසීමෙන් පමණ ඒ රිද්මයෙන් ඇතිවන කර්ණ රසායනයේ ප්‍රතිඵලය මත සත්තු මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. ඒ නිසා මේ බණ කියන විදියට නොහිටියත් කමක් නැහැ. ඔය බණ අහන්න හිතිච්ච එක ලොකු දෙයක්. ගෙදරින් එන්නම මොන අහන්න යනවා කියලා කියාගෙන බණ අහන්න යන ඒ සිතුවිල්ල හරි වැදගත්. ගෙදරින් එන්නම ධර්ම ශ්‍රවණය කරන්න
ඒ සිතුවිල්ල හරීම වැදගත්. අර අහලා තියෙනව නේද මේවා හරි ප්‍රසිද්ධ දේවල්. මම ඕනතරම් කියලා තියෙන අපේ හාමුදුරුවෝ දන්නවා. අර පන්සලේ හාමුදුරුවෝ බණ කියනකොට වෙන්නත උගුලට අහුවෙච්ච මුව පැටිය මේක අහගෙන ඉන්නවනේ. හාමුදුරුවෝ බණ කියනවා. මුව පැටියට පුරුද්දක් තිබ්බ හැමදාම බණ කියන්නේ ගහනවා. උගුලට අහුවෙලත් බණ දාලා තිබ්බට පස්සේ ඒක ගානක් නෑ. සෙල්ලම් නැහැ නේද බණ අහන්නත් බැරිුනොත් අනිත් සේරටම ආපහු. අර මුවාට නිච්චි නෑ මුවා උගුලට අහුවෙලා ඉන්නේ. මොකද්ද මද්දට? අවසානයේ වැද්දාවිල්ලා මරාගෙන යනකම් දන්නේ මොකටද හිත යොමු වෙලා තියෙන්නේ. ඒ බණ අහන්න හිතුනොත් ඒ කියන්නේ අර බුදුවරු දේශනා කරන්න වෙනත. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ සියලුම රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි මොකද්ද? ධර්ම රතිය. ඒක මේ තේරෙන්න ඕනේ නෑ. දැන් අපි අර හින්දි සින්දු යනකොට තට්ටු දානව නේද? දණියට ඇඟිලි වලින් වදිනවා. ඇඟිලි වලින් බිමට වදිනවා. හින්දි සින්දු යනකොටත් ඕක වදිනවන්නේ. මම ඇඟිලි එහෙම වෙනවා. හින්දි තේරිලාද? ඒක තමයි මේ රතිය. ඒ ශ්‍රුතියට රතියට හරි කැමති. ඒක කාවැදුනහම ඒක තේරුණත් එකයි නැතත් එකයි ඒ හැඟීම ඇති වෙනවා. බණත් එහෙමයි වෙනදනේ. නැත්නම් අර මොවා කියන්නේ මොනවද කියලාවත් දන්න තුනේ හැම. අවසානයේ මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ බඩේ. ඒ මාමා තමයි බණ කිව්වේ. පින්නතුනේ දරුවා ඉපදිලා අවුරුදු 7ක් ගියාට පස්සේ මම අපේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. ඔය හිතිච්ච එක මොකද ලොකු දෙයක්. මොකවත් නොකිරුවට කමක් නැහැ. එහෙමයි කියලා මොකක් නොකර ඉන්නේ එහෙම නෑ හොඳ. හිතිච්ච එක හරි වටිනවා. පින්නතුනේ බඩේ ඉපදිලා අවුරුදු මේ පිළිසිඳි අරගෙන අවුරුදු 7ක් ගියාට පස්සේ අර බණ කියපු හාමුදුරුවෝ ගාවන් පැවිදි වෙනවා. පින්නතුනේ සංසාරේ බණ අහපුවේ ආනුභාවය කොච්චරද කියනවනම් පළවෙනි කෙස් ටික කපනකොටම රහත් වෙනවා පින්නතුනේ. අවුරුදු 7යි. තරුණ දරුවන්ට මම මේ කියන්නේ සංසාර පුරුද්ද ඇති කරගන්න. දුවල පුතාලට කියන්නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ පින්කම් වල අනුභවයේ ප්‍රතිඵල එකතු අවසානයේ මොකද්ද දකින්න ඕන? එන්නතුනේ සියලු දේවල් ෂේ කරලා නැති කරලා නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා අද මේ ගොඩවල ඉස්කෝලේ මේ ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන ඉන්න එක පාඩු නෑ. මේක අහගෙන ඔය පාරවල් දිහා හරි කමක් නෑ. ඔය බීජ සිගරට් එක කුබ්බන ඇති වගේ බෙල්ල මේ වෙනකොට මෙහෙනම් සමහරට එහෙම නැතුවත් ඇති. කමක් නෑ. ඔය බණේරලා යනකොට පින්නතුනේ කොල්ලෝ ඉතින් ගන්න සිගරට් බොනවා සාමාන්‍ය දේවල්. අපි කිව්වට හැදෙනවා. මේ පණි ඔව් ගානක් නෑ මං වාහනේ ඉන්නේ කියලා. අර දැන් යනකොට දරබෙනවා මොන හරි බොනවද බීඩිය සිගරට් කොල්ලා වාහනේ පැත්ත බලාගෙන දුම් පාරේදී කොල්ලා ගන්න මං ඇතුලේ ඉන්නේ. අපේ රීදුරු මහත්තයා ග්ලාස් එක පාත් කරා එකපාරට.
පොළට තුන් ගිලින්නත් බෑ පිට කරන්නත් බෑ. පොත් ගාලා දෙනවා දුම්බි ගෙලියට ගියා. අනිත් ළමයි දැක්කේ නෑ මං එතන හිටියේ කියලා. කියන්නේ හාමුදුරුවෝ එනවා මේ කත්නෝරල් වලට ආවේ. බාප්පා වගේ නිකන්. කත්නෝරල් ආවේ. ඒ උනාට එහෙම දන්නේ නැහැ බා මොකවා. අර බණ අහන්න හිතලා ඇවිල්ලා. ඒ හිතන එක හරි වටිනවා. වෙනදුනේ අර අවුරුදු 7න් රහත් භාවය ලබාගත්තා. අර පැවිදි කරපු හාමුදුරුවෝ දන්නේ නැහැ පොඩි එකා රහත් වෙලා ඉන්නේ කියලා. හාමුදුරුවන්ට ධ්‍යාන සමාපatti උපදවන්න පුළුවන් ඔය පොඩි වැඩ කරන්න පුළුවන් ඉර්ධියෙන්. හාමුදුරුවෝ මොකද කරුවේ පොඩි හාරොන්ට පේන්න දැන් හඳ දිනනවා. හඳ අරගෙන අත ගන්නවා මේ පැත්තේ කොල්ල කරන්න හදට යන්නේකින් අර හාමුදුරුවෝ මොකද කරුවේ? මේ ගංජා ගහනවද නැහැ. ගොඩවල හොඳයි අනෙක් පැත්තට ගහනවා. හාමුදුරුවෝ ඉරිදි බලෙන් චන්ද්‍රයා පිරිමදිනවා. එතකොට පොඩිහාරුන්ට පේන්න පොඩිහාරු මොකද කරේ? පින්නතුන් දසදහසක් සක්වල චන්ද්‍රයා මවාගෙන චන්ද්‍රයා පිරිමදින්න පටන් ගත්තා. එදා තමයි දන්නේ ලොකු හාමුදුරුවෝ පොඩිහාරු රහත් වෙලා ඉන්නේ කියලා. සංසාරේ කල්ප ගානක් තිස්සේ මොකද්ද කරලා තියෙන්නේ? පින්නතුන් හොඳ බණ අහලා පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ ඉස්කෝලේට ආපු එක පාඩු නෑ. පින්නතුනි මේ ධර්මාසනය දැකලා ධර්ම මණ්ඩපය දැකලා චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා මහා සංඝ රත්නය ගැන. උතුම් තෙරුවන් ගැන ත්‍රිවිධ රත්නය ගැන අපූර්ව හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ හැඟීම මින් ඉදිරියට දිගටම නඩත්තු කරන්න මේක පළුදුනම් කරන්න එපා. මේ ගොඩවල ඉස්කෝලේ මේ පිට්ටනියේ ඉඳගෙන බාරවල් දිහා ඉඳගෙන හිටගෙන අතුරු සිදුරු නැතුව මේ පිරලා මේ අහන අද ධර්ම දේශනාව තුළ අදිස්ථාන කරගන්න. හාමුදුරුවනේ අද පටන් ගත්ත ගමන මිම්මනත නම් සබ්බපා පස්සා කරන එකදු අකුසලයක්වත් සිද්ධ කරන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරනවා සංසාරේ මිම්මනත කවදාවත් එකදු පාපයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. එකදු පාපයක්වත් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. පින් කුසල් විතරක් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. පින් කරන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්න පුළුවන් සුදුසුම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්නත් පින් නොකර ඉන්නත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ ගුණාංගය මොකක්ද? බුදුහාමුදුරුවන්ගේ කාලේ දෙයියන්ටයි මිනිස්සුන්ටයි ලොකු ගැටලුවක් වුණා. ඔය මොනවාද මංගල කාරණා කියලා. පස්සේ මේක දෙයියෝ ගාවට ගිහිල්ලා එක දෙයියෙක් යනවා බුදුහාමුදුරුවන්ගෙන්. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ නේර කියන්නේ ජේතවනං ඕභාසෙත්වා ඒන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමංකං නිසි. පින්නතුනි ජේතවනේ බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ කොතනද එතන හිඳ මේ ගාථාය අජ්ජබාසි ගාථාවක් කිව්වා. බුදුහාමුදුරුවෝ යහනා බුදුහාමුදුරනේ මොනවාද මංගල කාරණා?
දෙපෙන්නතුනි බලන්න පව් නොකර ඉන්න පින් කරන්නත් බලපාන පළවෙනි එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රී මුඛයෙන් ඉස්සරලම බලපානවලු මිනිස්සුන්ට අසේවනාච බාලාන ජීවිතේ තියෙන්න ඕනේ අන්තිමට කියන්න පිළිතුරු. ඒතා දිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සත්‍යං ගච්ඡanti. මේ අවසානයේ මේ සියල්ල කරලා නිවන් දකින්න ජයග්‍රහණය ලබන්න හේතු වාසනා වෙන පළවෙනි කාරණය තමයි අසේවනාච බාලාන. මිනිස්සුන්ට තියෙන්න ඕනේ අසත්පුරුෂයෝ කවුද කියලා හඳුන ගන්න පුළුවන්කම. ඔබත් හඳුනේ කෙලවෙනකන් දන්නේ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ බාලය කවුද කියලා හඳුන ගන්න පුළුවන්කම. මිනිස්සුන්ට තියෙන්න ඕනේ සත්පුරුෂයෝ කවුද කියලා හඳුන ගන්න පුළුවන්කම. අද දැන් මේ ගොඩවැල ඉස්කෝලේ යන්න කලින් ඔබ හොයාගෙන තමයි යන්නේ. ඔගේ වටිනාකම කොච්චරද කියනවා නම් පින්නතුනේ පණ්ඩිතානංච සේවනා පණ්ඩිතව ඇසුරු කරන්න අසත්පුරුෂෝ බාලය ඇසුරු නොකරන්න. දැන් කවුද පින්නතුනේ අසත්පුරුෂෝ බාලය කවුද ඇසුරු කරන්න එපා කියන්නේ? මතක තියාගන්න. ජීවිතේ වරදින්නෙම නැති වෙන්නෙම අසත්පුරුෂෝ හින්දා. පින්නතුනේ අපිට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ට තිබ්බ කල්යාණ මිත්‍ර සම්පත්තිය බලන්න. අර බෝධිසත්වයන්ට අන්තිමයට ගිහිගේ කලකිරුනේ මොනවාද කළාද? සතර පෙර නිමිතිනේ. මොනවාද සතර පෙර නිමිති? දැන් ඉතින් මලකඳක් විතර නේද? ඉතුරු අසේරම නැද්ද? ලෙඩ්ඩු මහලු හාමුදුරුවෝ එහෙම ජාතිවත් කලකිරලා තියෙනවද ඔය දැක්කට? වෙනතුනේ බෝධිසත්වෝ ඡන්න ඇමතියත් එක්ක උයන් කෙලියට යනකොට ලෙඩෙක් ලගිනවා. දැක්කට පස්සේ කාගෙන්ද අහන්නේ? අර කවුද කියලා කාගෙන්ද අහන්නේ? ඡන්නගෙන් අහන්නේ. ඡන්න තමයි කියන්නේ ඔය ලෙඩේ. ඔය අපිට වෙනදී ඔය අපි මුහුණ දෙන්න තියෙන්නේ. මතක තියාගන්න අපිට ඡන්නලා ඉන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපිට හොඳ යාළුවෝ ඉන්න ඕනේ. මොකේද? ජීවිතේ ඇත්ත පැත්ත පෙන්නලා දීලා සෝබණයෙන් වළක්වන මිනිස්සු ඉන්න ඕනේ. ෆැන්ටසි ලෝකවල අපි අතරමං නොකරන අපේ ජීවිතේ යථාර්ථයේ තේරුම් අරගෙන ඉමකොන පෙන්නන මිනිස්සු ඉන්න ඕනේ. ඒ තන්න ඊට පස්සේ ඔය මෙතන හොඳ කසාදයක් තියෙනවා නේද ඔයාලේ. ඒ කියන්නේ මොකද ඒ කසාද ගැන කියනකොට අම්මලාගේ මූණවල අමුතුනේ. කල්යාණ මිත්‍රත්වයෙන් සංසාරේ පතාගෙන යන විවාහයක් වෙන්න ඕනේ. ඒක මේ ආත්මේ යාළු වෙලාද කතා කරලාද කියන එක වැඩක් නෑ. සංසාරේ පතාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍රත්වේ නැත්නම් ඔය මුළු ජීවිතේම අවුල් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ යශෝදරාව දේවියට කියනවා යශෝදරා මහරජ තෙරණින් වහන්සේ පිරිනිවන් පානකොට ඔය දින්දුන මේ පෞපින් නැති වෙන්න ඇති වෙන්න නැති වෙන්න බලපානවා. පොඩි ප්‍රශ්නයක් අහන්න කසාද ගැන කියන්න කලින් තාත්තලා කොහොමද මම ඉතින් මේ හැමතැනම අහන කුමාර බලනවා. අම්මලා ඔය ජීවිතේ කුණුවරපයක් කිව්වනම් කිව්වේ පාරවල් ගන්නද හන්දි ගන්නද ගෙදරද?
බලාගෙන පාරවල් ගාන කුණහරප කියවෙනවනම් මම කොහෙද ළඟම ස්පිරිතාලේ මේ වගේ නෑ හොඳ වයිත් හොඳ මානසික ලෙඩ ඒකට බෙහෙත් ගන්නවා නිකන් හන්දි ගාන කුණහරප සමහර අම්මලා ඉන්න උදේ පාන්දර නැගිටිච්ච ගමන් කුණහරප නැත්තම් දවස් හරිය යන පොඩි උන් අම්මටිත් කුණහරපෙන් බයිනවා දැන් තමන්ගේ දරුවට මතක් වෙන්නේ අපේ ගමේ අහවල අරුන්දවයි කියලා බෙරිහන් දෙනවා පින්නතුනේ එහෙම ළමයි ලැජ්ජාවකුත් නෑ අම්මලාට ලැජ්ජාවකුත් නෑ අපට ලැජ්ජ බය තියෙනවා වැඩිපුරම අපේ අම්මලා කුණහරප කියන්නේ කසාද ජීවිතය තුළ නෙමෙයි කියන්නේ යසෝදරා උත්තමාවිය පිරිනිවන් පාන්න බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන යසෝදරා උත්තමාවියට පින්නත් යසෝදරා වෙන්නේ මහා සව්වෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරුව මොකේදද මහා ශ්‍රාවකයෝ වෙන්නේ සරියුත් මුගලන් දෙනු අසංකේයව කල්පයක් පෙරම් පුරුව මොකේදද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අගසව්ව කල්ප ගණන් පෙරම් පුරුව යශෝදරා දේවිය කොච්චර කල් පෙරම් පුරලා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ මුළු සංසාරෙම පාද පරිචාරිකාව කවුද? යශෝදරා මුළු සංසාරෙම පින්නතුනි අසංකේයව කල්ප ලක්ෂ 4 සංසාරේ පතාගෙන පෙරම් පුරාගෙන ආවේ කවුද? යශෝදරා උත්තමාවිය සිද්ධාර්ථ බෝධිසත්වය පතාගෙන ආවේ සිද්ධාර්ථ බෝධිසත්වය යශෝදරාවිය පතාගෙන ආවේ දැන් ඔය මේ අම්මලත් පතාගෙන යන ගමන් පතනවත් දැන් ඉන්න කසාද ස්වාමියා මතු මත්තට මගේ දැන් ඉන්න ස්වාමියා ලැබියන් කියලා තේරම ඔළුව දෙපැත්තට වහලා තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ මට මතු මත්තටම ලැබියන් කියලා එහෙනම් දැන් මගේ කසාද බිරිඳ මට නිවන් දකින්න නම් මහන්දයන් කියලා කල්ප ගන්නවා එහෙම නෑ පින්නතුනේ පතාගෙන ඉන්න කල්යාණ මිත්‍රයෝ තව කොටසක් පතාගෙන යනවා කවුද? වෛරක්කාරයෝ අපිට කොහොමද දෙකින් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? කොහොම ඉඳගෙන ඉන්න ගමන් තීරණය කරන්න මටපත් වෙලා තියෙන කල්යාණ මිත්‍රයෙක්ද වෛරක්කාරයෙක්ද? හිතල තියෙන වදන ගන්න තිබ්බට අතුරුකටවත් එපා ගියේ වෙනදනේ පතාගෙන එනවා දැන් බෞද්ධ සාහිත්‍යයේ හැම තැනම බුදුහාමුදුරුවෝ කියනවා මේකල මම අහවලා වෙමි යශෝදරා මෙහෙම හිටියේ කියනෝනේ රාහුල මහරයා මේ ආවල් චරිතය ආනන්ද තිරුණාංශය අසවලාය බුදුහාර අන්තිමේට කියනවා මෙදා නෙමෙයි සංසාරෙත් මෙහෙමයි කියලා. ඒ හැමතැනම සංසාරේ දේවදත්ත කොහොමද ඉඳලා තියෙන්නේ? අනිත්‍ය දින්දම නෙමෙයි ඉඳලා තියෙන්නේ. අපේ ජීවිතේ නැත්නම් දේවදත්තලා. චින්තමානවිකාවල අද නෙමෙයි එදත් එහෙමයි. සුන්දරි පරිබ්‍රාජිකාව අද නෙමෙයි එදත් එහෙමයි. ඔය අපිට හිසරද වෙන මිනිස්සු ඉන්නවනේ. අනිත් පැත්තේ ලෝකෙ මේ තාත්තා පැලනවා කියන්නේ මොකක්ද බොනවද නැහැ. සහත්තිකම දන්න දින් ගන්න. බොනවද නැහැ. ඒකෙන් කසිප්පු නැද්ද මේ පැත්තේ? එහෙනම් ගොඩ වෙල හොඳයි. ගංජක් නැ කසිප්පු. නෑ පින්නොදින බොහෝ පැත්තේ ලෝක තියෙනවා හරියට ඒක. මෙහි ගැටලු නෑ ඒ කියන්නේ. වෙනදට කෙරළ ඇවිල්ලා මොකද දන්නවනේ කෙරළ ඇවිල්ලා කියන්නේ මොකක්ද? මේ කෙරළ කියන්නේ බොන එක. බීලා ඇවිල්ලා
මෙතන ඉන්නවද අම්මලා 10 දෙනෙක්වත් කුටි නොකාපු? මේ වේරම වේසි කියලා බණු මහලා නැද්ද? තමයි මේ බදල බොන්න දින්න හැම නැතුවත් බොන්න පැතිවල තියෙන ප්‍රශ්න හොඳ ඔලුවට ගන්න එපා ලෝකෝට. සංසාරේ කල්යාණ මිත්‍රවද හතුරුද ඇවිල්ලා තියෙනවා. දැන් නම් කිය හතුරෙකුටවත් හම්බෙන්න එපා කියලා. සමහර දරුවෝ එනවා. මෙතන බුදුවරු දේශනා කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම. සමහර දරුවෝ හම්බෙනවා. සමහර දෙමව්පියෝ කියනවා නේද ඔය කියන්නේ තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. එහෙම කියනවා. සමහර දරුවෝ ඉන්නවා පින්නතුනේ. අම්මලා හරි කැමති ඒ ළමයි ගෙවල් වල නැති තරමට. හතුරෝ වගේ දරුවෝ ඉන්නවා. සමහර කසාද තියෙනවා. ඔය මතක් කරගන්න ඕන අපේ පවුලුත් එහෙමද කියලා. එක කසාදකින් මහගෙදර බත් කන එක නවතිනවා. එතුවක් කල් අවුරුද්දට මහගෙදර බත් කාපු එකට මොකද වෙන්නේ? ආය කෑම ඉවරයි. මොකෙන්ද? කසාදේ. ඒ නෑනලාගේ ප්‍රශ්න ඔය කියනවා. එතකොට එක කසාදකින් පිනුදුන මිනිස්සුන් තුල තියෙන්න ඕන මේ සත්පුරුෂකම් අසත්පුරුෂකම් මත ගොඩ නැගුණු ජීවිතයේ අවසාන ප්‍රතිඵලය හරි පහසු නිවන් දකින්න. ඒ නිසා මං කරන පළවෙනි යෝජනාව තමයි කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල මරෙන්න කලින් අසත්පුරුෂකම අතාරින්න. මරෙන්න කලින් වෛරය නවත්තන්න. ඔබ නවත්ත ගන්න බැරි වුණොත් වෙන දේ කියන්න. දැක්කද ඊයේ පෙරේදා අර පැටියගේ පොඩි ගාගේ බෙල්ල කපලා තිබ්බා. කවුද කපලා දෙන්නේ? අම්මා. තමන්ගේ දරුවගේ අවුරුදු 5 බෙල්ල කපලා තිබ්බා. සාමාන්‍යයෙන් පින්නතුන බෙල්ලක් කපන්න බෑනේ ආවට ගියා. රාත්‍රී 30-40ක බරක් අතට එන්නේ. අර එළවලු කපන පීයකින් කොච්චර කොටන්නද නේ? මොන වෛරයක් තියෙන්නද? මොන තරහක් තියෙන්නද?